අපි අද කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් යන සබ්ජෙක්ට් එකට අදාළව අපි හදන e-commerce web application එකේ දාර්ශනික වීඩියෝ එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ seller page එකේ seller ගේ product page එකේ sorting පැත්ත සහ product pagination එක ගැන. එතකොට අපි බලමු මේකේ sorting පැත්තේදී අපිට මොකද්ද වෙන්නේ කියලා. අපිට මෙතන sort කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි active time, ඊට පස්සේ by quantity, ඊට පස්සේ by condition. අපි මෙතනදී active time එකෙන් මුලින්ම sort කරලා බලමු new to oldest කියලා දාලා. එතකොට මුලින්ම පෙන්වන්නේ අපි අන්තිමට දාලා තියෙන එක. ඒ කියන්නේ අලුත්ම product එක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ sort අපි අන්තිමට දාලා තියෙන HP laptop කියන එක ඒ විදිහට තමයි අපිට පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන pagination එක බැලුවොත් එහෙනම් අපිට අන්තිමට අපි මුලින්ම අපේ අපේ වෙබ්සයිට් එකට අපි මුලින්ම ඉන්ක්ලූඩ් කරලා තියෙන iPhone 11 කියලා එකක්. ඊට පස්සේ oldest to news දාලා තියෙනවා. එතකොට අපි එහෙම sort කරොත් එහෙම අපිට මුලින් පෙන්නනවා iPhone 11 කියන එක. අපි ඉස්සෙල්ලා දැක්කා ඒක තිබ්බේ අන්තිමට. එතකොට බලමු මේකේ අන්තිමට තියෙන එක. ඔව් හරි. එතකොට HP laptop කියලා අපිට අන්තිමට පෙන්නනවා. ඊට පස්සේ by quantity එකෙන් අපි බලමු වැඩිපුරම තියෙන එකේ ඉඳන් අඩුවෙම තියෙන එකට වෙනකන්. iPhone 7 කියන එකෙන් අපිට quantity 12ක් තියෙනවා. ඊට පස්සේ quantity එක 5යි. මේකෙත් 5යි, මේකෙත් 5යි, මේකෙත් 3යි. ඊට පස්සේ iPhone 14 Pro Max Pro එකේ තියෙන්නේ 2යි. HP laptop 2යි. MacBook Air එකෙන් 1යි. Sony video recording camera එකේ එක item එකක්වත් නැහැ. එතකොට ඒක තමයි අපේ අන්තිමටම එන්නේ. ඊට පස්සේ අපි බලමු low to high දාලා low to high දැම්මම අපිට පෙන්නනවා එක item එකක්වත් නැති එක මුලින්ම ඇවිල්ලා වැඩිපුරම තියෙන items තියෙන එක අන්තිමටම යනවා. එතකොට brand new දාලා අපි sort කරාට පස්සේ අපිට පෙන්නනවා මේ විදිහට. ඊට පස්සේ use දාලා අපි sort කරාට පස්සේ අපිට පෙන්නනවා 14 iPhone 14 එක. ඊට පස්සේ එතකොට අපිට මෙතන දැන් අපේ seller ගේ ඔක්කොම product ටික තියෙනවා. එතකොට අපි බලමු මේකේ pagination එක කියන්නේ මොකද්ද කියලා. අපිට එතකොට pagination එකෙන් වෙන්නේ අපි database එකෙන් අරගෙන තියෙන data ටික යම්කිසි code එකක් කරහා අපි මෙතනින් පෙන්නන්නේ කිහිපයක් විතරයි. ඊටු ටික ඊළඟ page එකට. මේ විදිහට page දෙකකට දාගෙන තියෙන අපේ තියෙන product ටික. එකම page එකේ පෙන්වන්න ගත්තොත් මේක scroll කරලා පල්ලෙහාට යන්න ඕන හින්දා අපි මේක scroll නොකර අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් මේ pagination එක හරහා. එතකොට අපි මේකේ බලමු අපේ coding පැත්තේ process එක මොන වගේද කියලා. ඊට පස්සේ අපි මෙතන මුලින්ම අපි session එක check කරගෙන තියනවා fill වෙලා තියනවද කියලා. ඊට පස්සේ අපි මෙතන තව Google variable එකක් හදාගෙන තියෙනවා page number කියලා. ඊට පස්සේ පල්ලෙහාට යනකොට අපේ seller ගේ header එක පෙන්නනවා. එතෙන්දී අපි database එකත් එක්ක connect වෙලා profile image එක අරගෙන තියෙනවා user email එක හරහා. ඊට පස්සේ profile image එක එකයි නම් අපි ඒක fetch socket ආධාරයෙන් echo කරගන්නවා. මෙතන අපේ image tag එක දාලා ඊට පස්සේ එයා profile image එක add කරලා නැති එකේ නම් අපේ default තියෙන new user.svg කියන එක පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි seller ගේ name එක මෙතන දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි seller ගේ email එක පෙන්වන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි දාගෙන තියෙනවා my product කියලා button එකක් නෙමෙයි sorry my product කියලා title එකක්. ඊට පස්සේ එතන එහා පැත්තෙන් අපි දාගෙන තියෙනවා තවත් button එකක් add product කියලා. අපි ඒකෙන් තමයි add product.php කියන page එකට යන්නේ.
එතකොට අපි සෙලගේ හෙඩ එක එතනින් ඉවරයි. ඊට පස්සේ අපි සෙලගේ පේජ් එකේ බොඩි එක බලමු. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපි sorting part එක කරපු field එකට අදාළ කෝඩ් කොටස. එතකොට මෙතන අපි බලා ගන්න පුළුවන් මෙතනින් active time new to oldest oldest to new by quantity high to low low to high කියලා තියෙනවා. අපි මේවා දාගෙන තියෙන්නේ ෆෝම් චෙක් වලින්. ඒ කියන්නේ ටික් කරාට පස්සේ කරෙක්ට් වෙන්නේ ඒවා. ඊට පස්සේ මේවා ID වලින් තමයි අල්ලගන්නේ එහා පැත්තට. ඊට පස්සේ මෙතන by condition brand new use එහෙම තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා අපි sort කරන්න අදාළ බටන් දෙක. මෙතනින් sort බටන් එකත් එතකොට on click එකකින් sort කියලා අපේ ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. ඊට පස්සේ මෙතනින් clear කියන එකෙන් clear sort කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. අපි බලමු මේ දෙකේ ෆන්ක්ෂන් දෙකේ වෙන දේවල්. මුලින්ම බැලුවොත් එහෙම ෆන්ක්ෂන් sort එකෙන් වෙන්නේ අපි එහා පැත්තෙන් එන ID එක මුලින්ම අරගන්නවා. variable time කියලා අපි එකෙන් අපි already check කරන් තියෙනවා 0 කියලා. ඊට පස්සේ අපි check කරන්නේ එන එහෙ පැත්තෙන් එන ID එක එකනම් new to oldest වෙනකන්. ඊට පස්සේ එහෙමත් නෙමෙයි ඒ පැත්තෙන් එන ID එක දෙක නම් oldest to new කියලා තමයි අපි check කරගන්නේ. ඊට පස්සේ මෙතන quantity එක තියෙනවා. quantity එක already අපි assign කරලා තියෙන්නේ 0 වලට. ඒ පැත්තෙන් එන ID එක එක නම් high to low. ඊට පස්සේ ඒ පැත්තෙන් එන ID එක දෙක නම් low to high තමයි අපි දාන්නේ. ඊට පස්සේ අපි මෙතන condition එක 0 කියලා assign කරලා තියෙනවා. ඊට පස්සේ ඒ පැත්තෙන් එන්නේ එක නම් brand new. ඒ පැත්තෙන් එන ID එක දෙක නම් use ඒ තමයි අපි මේ පැත්තෙන් එයාට පෙන්නන්නේ. ඊට පස්සේ මෙතනින් අපි ඒ variable වලට අදාළ value ටික condition එකේ condition එක අපි post method එකෙන් sort process.php කියලා ෆයිල් එකකට යවනවා. ඊට පස්සේ මෙතනින් අපි session එකක් start කරගෙන connection එක include කරන් තියනවා. ඊට පස්සේ අපි මෙතන $user කියලා variable එකකට අපේ session එකේ ඉන්න user ගේ email එකයි අරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි එහා පැත්තෙන් එන details ටික තවත් අපි මේ පැත්තට අදාළ variable වලින් අපි අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ $query කියලා අපි මේ user අදාළව තියෙන product සේරම ටික මෙතනින් query එකක් ආධාරයෙන් search කරගෙන $query කියලා අල්ලන් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි තවත් query වලින් අපිට අදාළ details ගන්නවා. ඊට පස්සේ condition එක ගන්නවා. ඊට පස්සේ time එක ගන්නවා. මෙතනින් click කරලා තියෙන ඊට පස්සේ මෙතනින් අපි අපේ pagination part එක කරගෙන තියෙනවා. sort කරාට පස්සේ මෙතනින් අපේ sorting product card එක තියෙනවා. ඒක මේ තියෙන අපේ pagination එකට අදාළ code එක sorting එකේදී වෙන ඊට පස්සේ අපි බලමු
මේ පැත්තේදී ප්‍රොඩක්ට් එකේදී මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි මෙතනින් අපි මේ තියෙන්නේ ප්‍රොඩක්ට් එකේ normal pagination එකේ කොටස. අපි මෙතනින් set get page කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ එහෙමත් නැත්නම් page එක එකයි කියලා අපි default දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් ප්‍රොඩක්ට් එකට අදාළ details ටික search කරලා ගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි result per page කියලා අපි කියන්නේ එක page එකකට එන result ගාන. ඊට පස්සේ number of the page අපි page ගාන ගන්නේ product name එකෙන් result per page එක අඩු කරනවා, බෙදා ගන්නවා. ඊට පස්සේ result per page ගණන් කරගන්න අපි page number ගාන ගුණ කරනවා result per page එකෙන්. ඊට පස්සේ අපි මෙතනින් product ටික search කරලා ගන්නවා user ට අදාළ. ඊට පස්සේ limit කරගන්නවා result per page. ඒ කියන්නේ 5ක් limit කරගන්නවා. ඊට පස්සේ ඒ ටික offset කරගන්නවා page result කියන එකට. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ card එකට අදාළ details ටික. අපි database එකෙන් අරගත්තු details ටික අපි මේකේ echo කරගන්න ඕනේ. මෙතනින් product එකේ title එක, ඊට පස්සේ product එකේ price එක, මෙතනින් product එකේ quantity එක, ඒ වගේම මෙතනින් අපි තව දාගෙන තියෙනවා මෙතනින් ඒ කියන්නේ product එක deactivate ද activate ද කරන්න කියලා ඒ කොටස. අපි ඒ කොටස වෙනම කතා කරන්න තියෙනවා අපිට. ඒකින්ද මම මේකෙදි කතා කරන්නේ. ඊට පස්සේ මේ තියෙන pagination එක සිද්ධ වෙන ආකාරය මොකක්ද කියලා. මෙතනින් අපි page ගාන ගණන් කරගෙන අපේ page එක echo කරගන්නවා design එකේ. ඒක for loop එකක් ආකාරයෙන් අපි ඒක නැවත අපේ තියෙන page ගානට අනුව ඉස්සරහට යන්න අපිට හදලා තියෙනවා. මෙතනින් පෙන්නන්නේ මේ echo කරලා තියෙන්නේ page එකේ number එක, page number එක. ඊට පස්සේ මේ list කරලා තියෙන්නේ page එකට අදාළව අපි එහා පැත්තට යනකොට මේ තියෙන icons දෙක. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ අපේ product seller ගේ පැත්තෙන් product පෙන්වන විදිහ ගැන. අපි තාත් වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.